හෙලෝ බොයිසන් ගල්ස් මොකද වෙන්න මේ දස් වල ඉතිං ඔන්න ඉස්නයිප සුපරි කස්ටම්මයක් අරංගාවයි කස්ටම් වීඩියෝ එක ඉතිං කලින් චනලක තිබ මික කියලා ඔන්න දැන් කෝකේ කියලා චනලක වෙනස් කරලා තියෙන ඒ කියන්න කින් කීල්ස් හැරිද ඉතිං තේරුම් ගන්න විදිට තේරුම් ගන්න ඉතිං ඔන්න අපේ පලව රවුන්ඩ මතකින්නවා තරිදු හරිද මමයි තරිදුයි ඉදයිකුතු වෙලා තවත් දෙන්නට ගන්නන එහ පැති රෝමියෝ ඉන්නවා එතකට වයිට ෆොරෙක්ස්ද මොකද කවුද කිය ලැක්කෙනෙකින්නවා මට වයිට් කියනක මතක අර අනිත් නම්තාව මදක නැත්තේ හරිද මගේත් ඉතින් අර ලොකුගමට ඉතින් කියා ඉතින් කඩාගෙන පෙදකට දෙන්න මාවති දැන්නම් කනෝ පේන කෑ හරි කමන්න බලමු අපේ තරිදු පුතා හරිද තරිදු පුතත්කයි වැඩි වෙලාවක් යන කන්න හැ ඉතින් බලමු තරිදුත් කෑව මෙන්න මේ ඉන්න මචා රෝමියෝ ගැන කියනවා මචා ඇත්තරම රෝමියෝකන් සුපිරි ඩයිල්ල සුපිරි චරිතය හරිද මුගේ ස්නයිව ගැහෙල්ල ගැනවචා එකක් ගහවගම අනිත් එකත් කොහෙන් හරි වදිනවා හරිද මහිතන්නේ කිල්ල ගැන මුට හරිද මහිතන අනිත එක ගහලා කොහොම දන්න කොහමරි මැච්චක බලමුක විස්තරහට මොකද වෙන්න කියලා හරි අපේ තරිත පුතා ඉන්නවා හැබැත්තෙන් අපි බලමු තරිත පුතා ඉන්නවා ඉතින් මා තාදල්ල ඔන්න ග්‍රැනේට්ටක් දැම්මා මේ මෙතර මේ අලුති කිට්ට ඇත්ති නොනේ මචා මේ අපි දෙන්නම එකම කිට්ට දාගන්න හරිද ඔන්න 8 ඇනිවර්සරියකට දීපු කිට් එක හරිද මොකක්ද කියලා පොඩ්ඩක් ආතල්ලකට වගේ නිකන් දාලා බැලුවා පුෂ්පෝල් එක ගැව්වාගේ මට ඔන්න යන්කො බලන්න ඉස්සරහට අපේ රෝමියෝයි වයිට් ෆොරෙක්ස් ඩයල් එකයි ඉන්නවා හරිද දෙන්න එනවා අපේ තරිත පුතා නෑ තාම පේන්න හරිද ඔන්න එනවා ගැව්වා ඔන්න තව එකක් අම්මට අඩෝ අඩේ වැදියන් අයෝ අඩේ කෑවනේ බං කප්පා ආමේ ඕ තරිතු ආතල් ගන්න ෑනි කරන්න ඉතින් අර තරිදු තිති ඉදුවරවාගේ බලමු කහපන්නේ ඉතින් බල කනමු කන අනිවාරය කනලුවත් කනව බල ඔන් දැන් කන්න ඇද කියලවල දැන් කනෝ බල සුවර් ස්පිට දැන් කනෝකවු බල කැරික් කැරකටිය හරි දැන් අරවු දෙන්නෙක් ඉන්න හැ පැත්තේ ඒ මෝදී කනෝබල හරි අයිලිට කාපා රෝමියෝ ඉන්න පිටි පස්ස හරි ඕ දැක්කන කස්ටන ඉතින් කෑ කරන්න දෙයන්න ඇති තව බලු ඉස්සරහට මොකද තව රවුන්් කීපයම තින රවුන්් හතේ එකක් ගන්න ඇරිත බොයිස් තනිකරම ස්නපස් විතර හරි ඒඩම් විතරයි මචන් තනිකරම ඒඩම් විතරයි වෙන ගන් මුකුත් ගහන්න බෑ ගන් දියල ඇත්තෙත් නෑමේක එතකොට ටූ එකක් බලමු තාමනෑ මෙන්න මේ මගුල කොටුව ආනිමුණ හරි බලු මටින් ගිහිල්ලා ගිල්ලා මුන්ට මචම් මේ හොල්ලෙක් ගහගා පිටින් යන්න ඕනෙවා අර අරුවගේ කඩාගෙනන්න බැර පේනනේ ගියා කඩාගෙන කොහමයි කමන්න ම මේ ගණන් ගනවචා ඕම් බලම මේක ගහලම කොඩිය ගහන්න ඇද කියලා හරිද මේක ගහල කොඩියත් ගනව බලා අර ගිල්ඩේ කොඩි හරි කොඩි මෝට් එක දෙන්නෝනේ දෙන්නෝන ලොත් නැතිෙන්ඩෝ හරි හරි මුන් දෙන්න කොහෙද පැත්තනම අඩි කොයි බම්මු ආම්මට සිරගන්නේ ආං මේ මූට ගැහවානා මච අනිත්තකට ගානක්ගේ මන්න හරිද මේ දැන් ඔය වැදිච්ච ගන්න මේ රෝමියෝට හද වූ පදාගන්න රෝමියෝට තම වැදි අඩු හෙඩ්ඩ අපා හෙෂොට්ට මේ නෙමුට ගාන කරන්ගේ වන්න මගේ මචම් මේ පොකක්දමන් කියන්නගේ මයි ෆෝන් එක ෆෝන් එක මචන් ලැග්ගෙනවා වගේ මචන් ටච්චක පැහල්තින හරිද පය පටන කලික් කරට වැඩන්න සමරත් කලාවට එබෙන් නෑවා ෆෝර්නක් කරන්න අත්ෝන ඉති හරි ටසත් බැහල් තියනක ගැව කොඩියකම් කොඩියගන් තාව පොඩ ඒ කවුද අම්මට ගැම්මට මික කල් තියෙන දැන්නම් කේෝගේ චැනල්ල තියෙන කේෝ කියලා හරිද කේෝකේ වෙන චැනල්ලක් කියල හිතලා අන්සස්ක්‍රයිබ් කරන්න පාරිද කොල්ලොටික ඉතිං ගැම්මටම මත් එක දිගටම ඉන්න ඉතින් සස්ක්‍රයිබ් වන්කේ යමු හරිද අනිවාර ගිප්ට ඇත් දෙෙන හරි බයන්ඩ එපා ගිප්ට ඇත් දෙෙනවා මේ විඩියකටත් ගිප්ට ඇත් දෙෙන හරි මට දම කරත් ගිප්ට ඇදදිල දාම කියලා හරි ගිප්ට ඇත් දෙෙන මේ විඩියකට වියස් හරිද වියස් මං කියන්නේ
views 1k යන්න ඕනේ. හරිද? ඔන්න views 1k ගියොත් අනිවාර්යෙන් gift එකක් ගන්න පුළුවන්. අපි බලමු අසරණ දුප්පත් අහිංසක කොල්ල කෙල්ලොන්ට gift එක දෙන එකම channel එක මේක. හරිද? ඉතින් ඔන්න එනවා රෝම. හරිද? කීය කියලා හරියන්නේ ගාන්න ඕනේ. හිටියා. අඩේ කොහොම ඔව් අපිට පෙනී යනවා. අඩේ මොකද හරි මං හිතන්නේ මේ ඇතුලෙන් යන හරිනේ. ඊළ බලමු. ඇතුලෙන් ගියාට මං හිතන්නේ එහා පැත්තේ ඇත්තේ. බෑනේ ඉතින් මේ ඕල්ලාගේ කියලා මේ ගහන් මේ වදී වගේ එක නම් වදිනවා අම්මට සිරියනවා කිව්වේ එක නම් වදිනවා. ඉතින් තරිද ඇත්තට මේ තරිදු ගැන කියනවනේ. ඇත්තටම විශේෂයෙන්ම තරිදු ගැන ඇත්තටම මූමචන් ගේම් එකට වැඩි කියන කොහොමත් සමාජ සේවය තමයි මචං හිතන්නේ. හරිද? සමහරකට තරිදු මේ වීඩියෝ එක බලනවත් ඇති. හරිද? ඇත්තට මචං තරිදු ගැන ඕකෑව. හරිද? ඩිෆෙක්ට් කොහොමද තරිදු ගැන කියනවා නම් දවසක් මචං BR ඩෝ එක හරිද? CS උත් ගියේ. ඔක්කොම මචං රෙඩිත් තියෙනවා. මූ ගිහිල්ලා පෝල් කඩන එකට. හරිද? පෝල් කඩන අස්සට මූ ගිහින් බලනවා. මං මචං බලාගෙන ඉන්නවා. ඕම් මචං විනාඩි 10කට විතර පස්සේ ඇති කිල්ලුන්නේ නැතුව ෆෝන් එකවත් ආවේ නැහැ හොඳ වෙලාවට. ඊට පස්සේ CS එක දැන් මේක ගහලා ඉවරලා අපි CS එකක් ගියා. CS එකෙත් එහෙම. CS එකේ වතුර අදින්න කිව්වා. මොනවා වුණත් හොඳ චරිතයක්. හරිද? මගේ හොඳ යාළුවෙක්. හරි අපි යන්කෝ ඉස්සරහට. අපේ තරුදු පුත්‍රය යනවා කඩාගෙන බෙදගෙන. එයා ඉතින් දන්නවා ආන්සක වතුරගෙන ඉන්නේ. ෆ්‍රී ෆයර් අධිපති වෙන්න යන්නේ. ඉතින් අධිපති වෙන්න යන්නේ. හරිද? මන් දන්නේ දැනට අධිපති කවුද කියලා. අධිපති වෙන්න යන්නේ. හරිද? අධිපති කවුද කියලා දන්නවා මම. හරිද? ඒ කියන්නේ එහෙම කියාගන්න ගෙනි අවුලක් නැහැ. සුපිරි චරිතය මං ආස චරිතය. හරිද? ලයිව් ස්ට්‍රීම් වල මං ආසම චරිතයක්. හරිද? කවුරුත් නේ අපේ නායනක අයියා. හරිද? ඔය නායනක අයියා මං ආසම චරිතයක්. අඩු කෑවනිවා. ඒ මොකද උනේ? මේක නම් ගහනවා. ඊටපන් මේක නම් ගහන එක ගහන බලපන් මේක ගහන්න නැත්තේ කියලා. මේක නම් ගහන එක ගහනවා බලන්න. මේ ඔයගොල්ලන්ට දැන් මතක් කරන්න ඕන මචං. channel එක subscribe කරන්න. ඉතින් snipers ගහන්න මචං. ඔන්න සුපිරි tricks අරගෙන එනවා මචං. pure මචං playlist එකක් ගහලා තියෙන්නේ. ඒ කියන්නේ playlist එක. ඔව් playlist එක ගහලා තියෙන්නේ. videos step විදියට අරන් එනවා උඹලට මචං කියලා දෙනවා කැම්මටම. මම දන්න ටික මං කියලා දෙනවා මට පුළුවන් විදියට. තව ඔයගොල්ලෝ දන්න දේවලුත් තියෙනවා නම් අනිවාර්ය කමෙන්ට් එකක් දාන්න. ඒක මටත් වැදගත්. මොකද sniper ගහන්න මාත් කැමති. හරිද? අනිවාර්යෙන් ස්නයිපර් ගහන්න පුරුදුයි මචං. මොකද ඩැමේජ් යන එක වැඩි නිසා ඔයාලට ඉක්මනට ලේසියෙන් එනිමියා කිල් කරන්න ලේසි. හරිද? හරි එහා පැත්තේ එකෙක් ඉන්න මූටත් ගහපුවා දෙන්නටම මම්ම තමයි ගහන්නේ. අර ඌත් ගහනවා. හරිද? කවුරුත් හරි බුය පාසයක් දැම්මගෙන මට මම මචල්ලා. ඉතින් බුය පාසයක් නම් දාලා ගොඩක් කල්. හරි බලමුකෝ. ඉතින් නකලපටරන්න. ඉතින් මේකත් ගහමු. ඉතින් කොහොම හරි රෝමියෝ තමයි පොඩ්ඩක් අවුලකට ඉන්නේ. හරිද? ඔටෝ ක්ලික් ඇප් එකක් දාගෙන ගහනවත් දන්නේ නැහැ. මාර විදියට මචං මගේ ටච් එකක් බහලා නේද ෆෝන් එකේ. ඉතින් කස්ටම් එක බලමු. ඉතින් උඹලට පුළුවන් ඉතින් මචං කස්ටම් එකට සෙට් වෙනවා සෙට් වෙන්න. ඉතින් තාම ලයිව් දෙන්න බෑ මචං. ලයිව් දුන්නා නම් ඊට වැඩි channel එකටත් වීඩියෝ එකටත් ගැම්මක් එනවා මචං. ඒ වෙලේ වෙන දෙන්නේ බං. අන්න ඒ නිසා ඉතින් ලයිව් දුන්නා ඇත්තටම ගැම්මක් එනවා මචං. මොකද මේ වෙලාවේදී ඒ කියන්නේ මේක රෙකෝඩ් කරලානේ බං වැඩි උඹලට අප්ලෝඩ් කරන්න බං. ඉතින් අන්න ඒ නිසා පොඩි අවුලක් තියෙනවා. හරිද? එකක් යනවා. එකක් ගියා ඕන රෝමියෝ වෙනවා මචං. උඩට දුන්නා. තව එකක් ඉතින් අඩෝති. අඩේ දැන් උඩ ළඟින් ගියත් ඇති ඈ. අම්මෝ වැදුනේ. යාන්තම් වැදුනේ.
නැත්තං ඉවරයි ඉතින්. අනිත් එක ගහන එකක් කියලා ගහන උඩ බැරි නෑ ඉතින් අනේ මන් දන්නේ ඉතින් මොනවා වෙලා. මයික් ඔන් කරාට කතා කරන්නේ නෑ මචං. හරිද? මේ මං කියන්න ගියේ මචං ඇත්තට මචං සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මචං. සබ්ස්ක්‍රයිබ් කරන්න කියන්නේ වෙන මොකුත් නෙමෙයි. සබ් 50 ගැහුවොත් අපිට ලයිව් දෙන්න පුළුවන්. ලයිව් දෙනවා කියන්නේ උඹලට ගිෆ්ට් තමයි. ඒ කියන්නේ ලයිව් දෙන හැම වීඩියෝ එකකම උඹලට chat එකට ගිෆ්ට් එකක් දෙනවා. එතකොට කස්ටම් එකේ වින් කරන එකකට ගිෆ්ට් එකක් දෙනවා. ඉතින් උඹලට පට්ට වාසියක් වෙනවා මචං. ලයිව් දෙන්න පුළුවන් වුණොත් අන්න ඒ නිසා සබ් 50 ගැහුවොත් නම් එල්ලම එල්ල කිරි. හරිද? channel එකක් තව කට්ටියට share කරහල්ලා. හරි? මේ වීඩියෝ එක share කරහල්ලා share කරන තරමට views එක උඹලට gift එකක් ගන්න පුළුවන් වෙයි. ඉක්මනින්ම. හරි. මෙතනින්ද මචං ඉතින් තාරිතු කෑවා. හරිද? තාරිතු කෑවා. ඉතින් අනේ මන්ද බලමු හරි රෝමියෝට නම් වැදුනා. ටත් ගහමු මට සිව් වෙනවා වැදුනා එකත් තාරිතුට. හෙල්ප් මී ගන්න ඉතින් තාරිතු. හතරයි. ඇත්තට මචං මට මෙහෙම කස්ටම් කියන එක පට්ට බෝරින් බං. හරිද? හේතුව මචං ලයිව් නැතිකම බං. ඇත්තටම පට්ට බෝරින් බං. ඇත්තටම පට්ට බෝරින්. මම විතර ඉතින් කතා කරා. හරි හරි බලමු කස්ටම් එක දැන් බලන්න. මේ කොටුව නම් මහා ටයිම් එක දෙන එක නම් වදයක් ඈ. ඉවරයි. යාන්ත මෙතන මචං කෑවා වගේ මතකයක් තියෙනවා. යංක බලන්න. ඔහොම ගියා මෙහෙම ගියා ඔහොම ගියා මෙහෙම ගියා. ඔන්න ඕ මචං අර ගැහිල්ල කොච්චර තිබ්බොත් මචං මට ආසයි ඕන් ඔහොම ගහන්න බා. ඒ කියන්නේ අර නිකන් මුලින්ම ගේම් එක ගත්ත කාලේ ඕන් කෑවා. මම කෑවේ. තාත් ඉන්නවා. තවදුරටත් ඉතින් අර මචං අර පොඩි කාලේ මචං zoom කර ගහන්න නිකන් ඔල්ලගෙන ඉතල අන්න ඒ වගේ මටත් ඉතින් ආසාවක් ආවා. ඉතින් ඒ නිසා එහෙම ගෑවා දැන්. හරි ඉතින් මට ඇත්තටම මම හිතන්නේ තාරිතු පුතා 1vs1 එකක් තමයි අපිට දැන් පෙනී යන්නේ. හරිනේ. රෝමියෝ මල්ලි කෑවා. ගානේ රෝමියෝ තමයි ගැහුවේ. හරි 4ට 5. පහට 4ක් තමයි මොකද්ද මන් දන්නේ. රෙද්දක් තියෙනවා. රෙද්දක් කියන්නේ අනේ මන් දන්නේ. කොහොම හරි ඉතින් අපි කස්ටම් එකේදී ගන්න පුළුවන් ආතල් ඔක්කොම ගන්න ඕන. හරිද? ඕල්ලක් ගහලා එලිමිනේට් කරනවා. එලිමිනේට් කරලා කැමති. හරිද? රූල්ස් දාලා නැත්තම් මේ විදිහට ගහන්න පුළුවන්. හරිද? ස්ක්‍රිප්ට් එහෙම තමයි. කොයි බලන්න ඔන්න ටයිම් එක ගියා. දැන් ගිල්ලා ගහන්නයි තියෙන්නේ. ඔන්න ඔහොම. මෙතන මේ කබෝල් දෙයක් ගහවන ඉතින්. මේ පල්ලෙහාගෙන එන්න පුළුවන් නේ. පල්ලෙහාගෙන එන්න පුළුවන්. අම්මට සියා. කැව්වා රෝමියෝට වැදෙන්නේ ඉතින් වැදුනොත් මගෙන් තමයි. හරි මොකක්ද ගන්න අනික කෝමේ වයිට් ෆොරෙක්ස්. හරිද? වයිට් ෆොරෙක්ස් තමයි මම හිතන නම. හරිද? උඩැල්ලත් ගැම්ම එල දැන් අපේ 11 වෙනි රවුන්ඩ් එක. හරිද? රවුන්ඩ් බලහංග රවුන්ඩ් 11ක් කියන්නේ බලට කියන්න මචල්ලා. ඇත්තනම මේ ඕගොල්ලෝ මචං උඹලා කැමතිම ගන්න මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න ඵලයල්ලා. ඇත්තට මචං වීඩියෝ එකට ලයික් එකක් දාහම. මොකද මචං කට කැඩෙනකම් මචං ගේම් එකේ කෑ ගහලා දැන් උඹලට මචං මේ කියවනවා මයික් එක ඔන් කරගෙන මං ඉදිරිය දුක දන්නේ මං විතරයි බා. සබ්ස්ක්‍රයිබ් කරපන් හින්දා. හරිද? මේ කියන්නේ මේ ඕකේ. හරිද? channel එකට ගිහින් බලන්න මචං වීඩියෝස් දාලා තියෙනවා. මේ ගේම් තහනම් වෙන කතාවක් කියනවා නේද? අගෝස්තු කියනවා අනේ මන්දා. මම වීඩියෝ එකක් දාලා තියෙන channel එකේ. ඒක ගිහිල්ලා බලන්න ඉතින්. channel එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ ගැන ගිහිල්ලා බලන්න. එන්න මෙහෙම පිටිපස්සෙන් ගිහින් ගහන්න ඕන. පිටිපස්සෙන් කියන්නේ ඕනම කස්ටම් එකක් මචං එහෙම ගහපන්. හරි? ආයෙ බායට යනවා නම් මනන්නේ මේ. හරිද? ඒ කියන්නේ මචං තමන්ට ගහ ගන්න බැරි ගමේ
බයයි යන මොන කියන හරිද ගිහිල්ලාම ගහපන් කොහොම මූ අම්මට ඕන් පොඩි රීලෝඩ් පාරකුත් දාගත්තා මූ එල්ලියට එන්නේ නැද්ද බං අද එනවා අපේ රෝමියෝ බල ඔහුග බලාගිලා හරි කැව්වා ගැම්මක් අපේ මල්ලි හසන්තත් එක්ක හරිද අපේ මිස්ට හසන්තත් එක්කත් මජා මැස්්චක් ගහවා YouTube දාන්න ඉතල දැම්ම නෑ පොර කිව එපා කියලා ඕන්න නෑකි වාරද මට කස්ටම් එක්කට ගැන ප්ලේම් බෑග වහරද මං කිව්වා හරි මට හෙට වෙන හන්දියන් කල් කියලා ඉරිත දවස කස්ටමක් ගැහවා ප්‍රකෝඩ් කර චනල් ගෙදාන්නක ඕන්නෑ කිව පරිවර්ද එනිසා දැම්මෙන හර උඹලා මචන් මහ කස්ටම් විතරන්න මේ ඒඩම් ගහන එකන් ස්නයිපර්ස් ගහන හැම කස්ටම්මයක් වගේම බලහල්ල කියලමන් කියන්න ලයිව් හරි නැතු හරි කමන්න බලහල්ල එතකොට මචන් චුට්ටක් කියෙන අරණය අමුතු මේකක් කියෙන බීටගේ වීඩියස්ටය බලංගු එතකොට ගොඩක් කියෙන අමුතු එක මට පොරග වීඩියස් බලබාන්තම රේඩබ්ලම එකට උනත් ආසහිතන න්න බලන්නේ සුමිරි හඬ පිචි නාදය කුරුල්ලන්ගේ හරි කෑව හයට හය එහෙත් අය මෙහෙත් එහෙත් අය මෙහෙත් මෙහෙත් අය එහෙත් අය එහෙත් අය මෙහෙත් හරිතින් හරිතින් කොයි මෙත මේ දරන ටයිම් ඇදදිල දී පායන පාන ඇතරම බා බැහැනි කරන්න බැහැනි කරන්න බැහැ අනේ වන්ද හරි කවුද අපේ රෝමියෝ මල යන අනේ හා පැත්තේ ම යන්නම් කොට ගහන්න බලු තරතුට අරුටත් ගහන පුලන්තිල මුට ගහල ගැව්වා උට ගැහවා බලහන් කොනේ ස්ප්‍රීඩ්ඩේ මං ගහපුේ ස්ප්‍රීඩ්ඩ ඕක හැමතිස්ස මෙන්න මචන් පෝර්ණය ටච්ච එක බැහැ තින්නේ අර ඒ ස්ප්‍රීඩ්ඩෙන් ගැහ්වට මචන් සමරක් කලාවට එන්න වදින්න බා කෝ මූ එන්න ඇදෙලට අම්මට සිරිය කෝපිය ලොක්දාගෙන අපරාධන බා අපට ඩමිවත්දාගෙන්ට තිබ්බෑ පතුරත්දාගෙන ඇව්වා අර බූජයිතින් මචන් අපි වින් කරාගෙන ඉතින් සබ් කරලා ලයි කරලා දාඩ